කැලින් හිරු මගේ ආදරේ. The Valentine Concert. ආදරේ ඇතුලේ ආදරේ බෙදාගන්න විදිහ හරි විවිධාකාරයි. සමහර වෙලාවට ආදරේ කියාගන්න බැරුව හිතේ තියාගෙන ඒ ආදරය හරි අමාරුවෙන් ප්‍රකාශ කරන මිනිස්සුත් ඉන්නවා. ආදරය තුළින් ජීවිතේ ජයගත්ත මේ ආදරණීය යුවලන් එක අද අපි කතා කරේ ආදරේ කොහොමද වුන් බෙදාගත්තේ කියන එක. කැලින් හිරුමගේ ආදරයත් එක්ක අද මේ ආදරණීය පැය දෙකත් හරිම ආදරණීයයි. ඉතින් අතරම අපි මේ කේක් එක අද වැලන්ටයින් දවසේ වුණාට අපි අපේ ආදරණීය කපල් එකට විවාහ යුවලට අපි ඔය දෙදෙනාටත් ඒ වගේම අනිත් සියලුම දෙනාටත් ආරාධනා කරනවා එන්න මේ ලස්සන කේක් එක අපි වැලන්ටයින් එක වෙනුවෙන්ම නිර්මාණය කරමු. එන්න අපි බොහොම ආදරයෙන් ආරාධනා කරනවා. අපි හැමෝම එකතු වෙලා මේ කේක් එක කපමු. අද වැලන්ටයින් දවස වුණාට ආදරය කියන්නේ හැමදාම හැම කෙනෙක්ගෙම හිතේ තියෙන ඕන දෙයක්. ආදරය දැනෙනවා නම් ආදරය කරන්න. ඒක හිතේ තියාගෙන ඉන්න එපා. අනිවාර්යයෙන්. මම හිතන්නේ ඔයාගේ හදවත අද ආදරෙන් ගොඩාක් පිරීලා තියෙන දවසක්. ඒතු මේ මගේ හැම යාළුවෙක්ම බොහොම ආදරෙන් ඉන්නවා. ඒකට මම හරි ආදරෙයි. හිත පිරෙනවා අනිවාර්යයෙන්. ඉතින් ඒ වගේම තමයි ආදරය නිසා මේ වෙලාවේ හිත රිදිලා ඉන්න. ආදරය නිසා හරි බයෙන් ජීවත් වෙන. එතකොට ආදරය කියන දේ නැති වෙයි කියලා හිතන. ආදරය ලබන්න ආසාවෙන් හිතන. ඒ හැම කෙනෙක්ගෙම නිවෙන්න. ඒ හැම හිතක්ම නිවෙන්න. ඒ හැම කෙනෙක්ටම බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන ආදරයක් ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු මේ කේක් එක කපද්දිම. කපද්දිම. සා ඒ වගේම මෙතන ඉන්න අයට අද දවසේ දෙන්න බැරි වුණා නම් දෙයක් ඉවර වෙලා යද්දී අයිස් මයිල් එකක් හරි කමක් නෑ අරගෙන දීලා ෂේප් කරගන්න. අනිවාර්යයෙන්. හරි එහෙනම් අපි ආදරෙන් ආරාධනා කරනවා. එන්න අපේ කේක් ගෙඩිය ළඟට. අපි ලස්සනේ එන්න. දුලික අක්කා, එතකොට අනුෂක්කි, සාරංග අයියා, දිනිති, එතකොට පියුමාලි, රොෂාන් අයියා, සාරංග, අකිල එන්න අපි ඔක්කොම එකතු වෙලා මේක කපමු. බය වෙන්න එපා. එන්න. හරි අපි හැමෝම අපි ඔක්කොම ළමට දීමයි නොකන්නේ. අපි ඔය කේක් එක ඔව් ඒක තමයි එක එක්කෙනා එන්න ඇවිල්ලා කේක් කෑල්ලක් කපලා ආදරෙන් තමුන්ගේ ආදරණීය. අපි දෙන්න රොෂාන් අයියා කවන්න ඕනේ කුෂ්ලානෙට දුලිකට නෙමෙයි. එක එක්කෙනා හිමි ලස්සනට ආදරණීය ලෙස. අපි හරි හැපි වැලන්ටයින්ස් කියලා කවන්න හැම කෙනෙක්ම ආදරය ඇත්තටම මේ යාළුකම තුල උනත් ඒ ආදරය තියෙන්න පුළුවන්. ආදරය අර විවිධාකාරයි සජී මං කිව්වා වගේ මේ හැමෝම යාළු. ඉතින් මේ ශාස්ත්‍රය තුල ඉන්න අපි හැමෝම ඒ ආදරය තුල ජීවත් වෙනවා. මම හිතන්නේ අද දවසේ බොහොම ආදරණීය ලෙස ගත කරපු ආදරයෙන් පිරුණු හිත් ගොඩක් තියෙනවා. ඒ වගේම රිදිච්ච හිත් ගොඩක් තියෙනවා. අපි ප්‍රාර්ථනා කරන්න ඕන එකම දේ තමයි හැම හිතක්ම ආදරයෙන් පිරී ඉතිරේවා කියලා. අනිවාර්යයෙන්ම කවෙන්ගේ විශේෂයෙන් කියනවා ආදරේ පිරෙන්නේ හැමදාම ආදරෙන් විතරයි. අනිවාර්යයෙන්ම. එහෙනම් ඉතින් අපි යමු කේක් කෑල්ලක අපි කවාගමු. අපි කවාගමු මේ කරලා. මම හිතන්නේ හරි ආදරණීය අද දවස විශේෂයෙන්ම හිරු මම හිතන්නේ කැලින් හිරුමගේ ආදරයත් එක්ක මේ අපි ලයිව් කොන්සර්ට් එක අද දවසේ මම හිතන්නේ ගොඩක් දෙනෙක් හරි ආදරෙන් බලාගෙන හිටියා මේ පැය දෙකමාර තුළ. හරි අපි වාඩි වෙමු. බොහොම ස්තුතියි අකිල